දවසක් ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එක ජොබ් එකක් වෙන ඔයාලට අධිකරණ සහ ජාතික ඒකබද්ධ අමාත්‍යාංශයේ පුරප්පාඩු 69කට විවෘත පදනම මත සුදුසුකම් තෝරා ගැනීම අයදුම් පත්‍ර කැඳවනවා. එතකොට එයාලා ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා, අයදුම් පත්‍රයක් දාලා තියෙනවා. ඒක මම ඔයාලට පෙන්නන්නම්. ඒක ඔයාලට ගන්න පුළුවන් කමියුනිකේෂන් එකකින් ඔයාලට ගන්න පුළුවන්. එතකොට මේ ගැසට් එකේ ඩවුන්ලෝඩ් කරගත්තම ඩවුන්ලෝඩ් ලින්ක් එක දාලා තියන්නම්. ඕනනම් ඒකෙන් ඔයාලට print out එකක් අරගෙන ඔයා ඒක පුරවලා යවන්න ඕනේ. පුරවලා යවන්න ඕනේ ඇඩ්‍රස් එකක් දීලා තිනවා ලේකම් අධිකරණ හා ජාතික ඒකබද්ධ අමාත්‍යාංශයේ අංක 19 ශ්‍රී සංඝරාජ මාවත කොළඹ 10ට යවන්න ඕනේ. යවන්න ඕනේ ජනවාරි 26 වෙනිදාට කලින්. ඊට පස්සේ ඔයාලට බඳවා ගැනීමේ පටිපාටිය ලබා දීලා තිනවා සුදුසුකම් ටික. සේවයට බඳවා ගැනීමේ ක්‍රමයේ යෝග්‍යතා අගයීමකින් දෙන්නේ. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණකින් ඔයාලව ගන්නේ ස්ථිරයි විශ්‍රාමයට උත්සාහිතයි. ඔයාලා අවුරුදු 3කට සේවා කාලයකට පරිවාස කාලයකට යටත් වෙනවා. සහ බඳවා ගැනීම වෙන්නේ 3 වෙනි ශ්‍රේණියට. ඔයාලට වැටුප් පරිමාණය වෙන්නේ 61880ක් වෙනවා. අධ්‍යාපන සුදුසුකම සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට වැඩි වෙන්න ඕනේ. වයස සීමාව 18ට වැඩි වෙන්න ඕනේ. 45ට 18ට අඩු වෙන්න ඕනේ. 18ට වැඩි වෙන්න ඕනේ. 45ට නො අඩු වෙන්න ඕනේ. ඔක තමයි සුදුසුකම. කායික සුදුසුකම වෙන්නේ ඔයාලට සේවය කිරීමට ඕනෑම ප්‍රදේශයකට යා හැකි වෙන්න ඕනේ. අඩි 5යි අඟල් 2ක් උස වෙන්නත් ඕනේ. හරි. ඊට පස්සේ යම්කිසි කාරණා ටිකක් ලබා දෙනවා. ඒක කියවන්න හරියටම. ඊළඟට යෝග්‍යතා ඇගයීම් සම්මුඛ පරීක්ෂණයේදී ඔයාලට ලබා දෙන්නේ අතිරේක අධ්‍යාපන සුදුසුකම් වලට ලකුණු දෙනවා. ඔයා උසස් පෙළ විෂයන් 3 සමත් වෙලා තියෙනවන්නේ. ඩිප්ලෝමාවක් හදාලා තියෙනවා නම් වසරකට නොඅඩු වෙන්න ඕනේ. සහතික පත්‍රයක් තියෙනවනේ NVQ ලෙවල් ගැන මේ කතා කරන්නේ. වෘත්තීය සුදුසුකම් තියෙන්න ඕනේ. ආරක්ෂක අංශික සේවය කරා නම් ඒක විශේෂ ආරක්ෂක අංශයක වැඩ කරා නම් වාට ඒකට අමතර ලකුණක් හම්බ වෙනවා. ඊළඟට පරිගණක හැකියාවක්, භාෂා ප්‍රවීණතාව, සම්මුඛ පරීක්ෂණයේදී පෞරුෂත්ව ලකුණු ඔයාලට වෙනම හම්බ වෙනවා. එතකොට ඒකට තමයි ඔයාලට යෝග්‍යතා පරීක්ෂණයේදී ලකුණු හම්බ වෙන පටිපාටිය. හරි, ඒක සම්පූර්ණයෙන් ඔයා කියවන්න. එහෙනම් ජනවාරි 26 වෙනිදා තමයි ක්ලෝසින් ඩේට් එක. ආදර්ශ ආයුධ පත්‍රය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඔයා ගැසට් එක හරියට කියවන්න. ඇඩ්‍රස් එක මෙන්ෂන් කරා මම ඔයාව. එහෙනම් ඔයගොල්ලන්ට මේ වගේම එවිඩන්ස් එකකින් ඔයාව ඇලර්ට් කරන්න. ඔයගොල්ලන්ට ජය වේවා.